low budget Ryzen 5 brand new build එක. නවීනතම පරිගණක උපාංක විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම MD කම්පියුටර්ස් අපිට කතා කරන්න. MD Computers, Sri Lanka's #1 computer solutions. සාදරයෙන් පිළිගන්නවා MD Computers LK අපේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් ඔන්න අපේ YouTube channel එකත් එක්ක පළවෙනි වතාවට එකතු වෙන කෙනෙක් නම් ඔයා. ඉතින් ඔන්න ඔයාට මුලින්ම මතක් කරනවා subscribe කරලා bell icon එක click කරලා ඉතින් අපිත් එක්ක join වෙන්න කියලා. එතකොට ඔයාලට ඉතින් අපේ YouTube channel එකෙන් අපි අරගෙන ඉන්න latestම video මුලින්ම ඉක්මනට බලන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔන්න විශේෂ ස්තුතියක් කරන්නත් තියෙනවා ඔයාලට. මොකද අපේ subscribe සංඛ්‍යාව නැත්නම් අපේ YouTube channel එකේ subscribers සංඛ්‍යාව 1000 සීමාව කඩයිම පසු කරා මේ ළඟදී. ඉතින් ඇත්තටම YouTube channel එක පටන් අරගෙන පළවෙනි කඩයිම තමයි ඉතින් මේ subscribers 1000 කියලා කියන්නේ. ඉතින් අපේ base එක. ඉතින් ඔයාලා හැමෝටම ඉතින් අපි ගොඩක් ස්තුති කරනවා. අපිත් එක්ක subscribe කරලා මේ වගේ එකතු වෙන අපේ videos බලන අපිට සහයෝගය දෙන හැමෝටම ඉතින් ඔන්න ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ MD Computers අපි හැමෝම ඔයාලට. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් තමයි ඉතින් මේ PC build එකක් අරගෙන ඉන්නේ. අද ඔයාලට budget PC build එකක්ම අපි අරගෙන එනවා. ඒත් එක්කම විශේෂයෙන් කියනොත් මේක brand new build එකක්. brand new build එකක් රුපියල් ලක්ෂයකට අඩුවෙන්. හොඳේ ලක්ෂයකට අඩුවෙන් ඔයාලට මේ දවස්වල build කරගන්න පුළුවන් Ryzen build එකක් ගැන විස්තර ටිකක් තමයි ඉතින් මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් එහෙනම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි ඔන්න මුලින්ම කතා කරමු processor එක ගැන. ඉතින් ඔන්න මම තෝරගත්තේ අද brand new processor එකක් Ryzen 5 4600G processor එක තමයි ඉතින් ඔන්න මම ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ. ඉතින් මේක brand new processor එකක්. ඔයාලට
වසර 3ක වගකීමත් එක්ක තමයි ඉතින් මේ processor එක හම්බ වෙන්නේ. processor එක ගැන විස්තර කතා කරොත් Ryzen 5 4600G ඒ කියන්නේ මේක onboard graphic එක්ක තමයි මේ processor එක ඔන්න ඔයාලට එන්නේ. video card එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. basic එක ටික කතා කරොත් අපි cores 6ක් thread 12ක් එක තමයි මේ processor එක සමන්විතය වෙලා තියෙන්නේ. base clock එක 3.7 වගේ 3.7 GHz base clock එකක්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට 4.2 boost clock එකට යන්න පුළුවන් මේ processor එකත් එක්ක. ඉතින් processor එක watt 65ක් වගේ තමයි used වෙන්නේ. ඉතින් ඔන්න හොඳ processor එකක්, හොඳ performance තියෙන ඔයාගේ වැඩ හොඳට පහසු කරන සුපිරි processor එකක් තමයි Ryzen 5 4600G processor එක. ඊළඟට අපේ motherboard එක. ඉතින් motherboard එක හැටියට මම තෝරගත්තේ BioStar board එක. BioStar A520M කියන motherboard එක තමයි මම තෝරගත්තේ අද අපේ build එකට. ඉතින් DDR4 RAM port දෙකක් එක්ක ඒ වගේම තමයි ඔයාට SSD use කරනවානේ. දැන් අපි අනිවාර්යෙන් build කරනකොට දැන් අලුතෙන් build කරනකොට අනිවාර්යෙන් SSD M.2 අනිවාර්යයි. ඉතින් M.2 NVMe port එකක් තියෙනවා. M.2 NVMe port එකක් එක්ක ඔයාලට මේ board එක ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට මොකක් පහසු වෙනවා. normal SSD එකක් දානකොට ඇති M.2 එකක් ගවුවම ඔයගොල්ලෝ දන්නවා හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඒකින්ද සුපිරි අපේ processor එකට හරියන්න processor එකට match වෙන හොඳ performance ගන්න පුළුවන් board එකක් තමයි මේ BioStar A520M කියන motherboard එක. ඉතින් ඊළඟට ඊට පස්සේ මම කතා කරපු M.2 NVMe එක. ඉතින් ඔන්න ඉතින් ඒ කියන්නේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් normal SSD එකක් වගේ නෙවෙයි M.2 NVMe එක ගවුවාම ස්පීඩ් වැඩි, ඔයාගේ සිස්ටම් එක හොඳට ස්මූත්ලි රන් කරන්න පුළුවන් M.2 NVMe එක දාම. ඉතින් අපි තෝරගෙන තියෙන්නේ Ramstar 256 M.2 NVMe එකක්. ඉතින් කියන්න ඕන මට අමතකුණා අතරම කියන්න මුලින් ඔයාලට මම මේ හැම equipment එකම price එක ඔයාලට යටින් දානවා. ඔයාලට price එක බලා ගන්න පුළුවන්. අපි හැම item එකක් ගන්නවා ඔයාලට price එක අරන් එනවා. ඒ price එකට ඔයාලට මේ දවස්වල තින් build කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි M.2 එක ගැන කතා කරා. ඊට පස්සේ යන්නේ මම අපේ RAM එකට. RAM එක හැටියට මම use කරන්නේ Corsair 3200 MHz 8GB RAM එකක් අපි use කරනවා අපේ RAM එක හැටියට. ඉතින් processor එක SSD එකත් එක්ක මේවත් එක්ක ඔයාලට ඉතින් හොඳ capacity එකක් තියෙනවා. 8GB මදි වගේ තේරෙනවනේ කිසි ගැටලුවක් නැහැ. ඔයාලට 16GB නැත්නම් 32GB වුණත් මේ build එකේ ඔයාලට RAM update යන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඉතින් ඔන්න අපි දැනට තෝරගත්තේ මේ budget build එකට 8GB RAM එකක්. ඊට පස්සේ ඉතින් මේ හැමදේම power up කරගන්න අපේ build එක power up කරගන්න අපේ supply එක Antec Autumn V450 කියන power supply එක තමයි ඉතින් ඔන්න මම අද තෝරගත්තේ අපේ build එක power up කරගන්න. හොඳ සුපිරි power එකක් ගන්න. ඉතින් game එකක් play කරනකොට හොඳට power තියෙනවනේ editing එකක් එහෙම යනකොට. ඉතින් ඔන්න මේ supply එක අපි තෝරගෙන තියෙනවා අපේ budget එකෙත් හැටියට. ඉතින් මේ ටික ඔක්කොම පතිනේ. තා එක අඩුපාඩුවක් තියෙනවා කේසින් එක. අපේ හුරු බුහුටි මිත්‍රයා. මෙයා අපි මේ දවස්වල තමයි ඉතින් නිතරම පාවිච්චි කරන්නේ. mini කේසින් එක rider mini කේසින් එක තමයි අපි කේසින් එක හැටියට තෝරගන්නේ. ඉතින් මේ හැමෝම එකතු කරගෙන මේ equipment එක අපි එනන් යමු අපේ budget build එකට.
රුපියල් 90000ක් වගේ වටිනාකමකට බ්‍රෑන්ඩ් නිව් බිල්ඩ් එකක්. ඉතින් ඔයාලට මේ බිල්ඩ් එක අපි ගෙනාව ඇත්තටම බේසික් බිල්ඩ් එකක්. normally ඔයාලට basically game play කරන්න video editing වලට ගැටලුවක් නැහැ. Photoshop එකෙන් පාවිච්චි කරන්න පුළුවන් මේ onboard graphic එකත් එක්ක මේ build එකේ. ඉතින් ඔයා හැබැයි advance යනවා නම් ඉතින් ඔයාලට අනිවාර්යෙන් තව RAM update එකක් ඒ වගේම තමයි separate VGA එකක් වගේ මේ කේසින් එකත් එක්ක උනත් යන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේ advance update එකකට යන්න උනත් කිසි ගැටලුවක් නැහැ මේ build එක. ඉතින් ආරාධනා කරනවා හැමෝටම ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි අපිත් subscribe කරලා ඉතින් අපිත් එක්ක හැමදාම එකතු වෙන්න. ඉතින් ඔයාලා එහෙම කියනවා. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා කියනවා.